ඔබතුමිය අතන කිව්වා බුදුහාමුදුරුවෝ යම් දෙයක් දේශනා කළා තියෙනවා. බුදුහාමුදුරුවෝ ධර්මයක් දේශනා කළා තියෙනවා. මේ ධර්මය අපි දැනගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ධර්මයක් දේශනා කළා ධර්මය අපි දැනගන්නට ඕනේ. ඇත්තටම මම හිතන්නේ මේ අවස්ථාව ඔබතුමිය ගෙදර සකස් කරලා ගෙදරට වැඩම කරලා වගේ ඇත්තටම ඔබතුමියගේ හදවතට වැඩම කරලා මේ බුදුහාමුදුරුවෝ ලෝකෙට ඇවිල්ලා මොකද්ද දේශනා කරේ කියන දේ ඔබතුමියට කියලා දෙන්න. ඔබතුමියට පැහැදිලි කරලා දෙන්න. මේ අවස්ථාව ඇත්තටම නිර්මාණය වෙච්ච එක පිළිබඳව මම ඇත්තටම හරි සතුටුයි. ඇත්තටම බුදුවරේ ලෝකේ පහළ වෙනකොට සත්වයා හරි කියලා හිතාගෙන ඒ කියන්නේ නිවන් දකි සසර දුක නැති වෙයි මේ ප්‍රශ්නේ විසඳ ඔබතුමිය කිව්වා නොදුන්නු දෙයක් නෑ ඔබතුමිය ගොඩාක් පින් කරා කියලා. පින් මේ ඔක්කොම කරේ නැවත බලාගෙන කියලා කිව්වා. හැබැයි ඔබතුමියට එක කාලයක් ගියා තේරෙන්න. නේ කාලයක් ගියා තේරෙන්න. එතකොට මේ විදිහට බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනකොට සත්වයා මෙහෙම නිවන හම්බේ, මෙහෙම නිවන හම්බේ, මෙහෙම නිවන හම්බේ, මෙහෙම සැනසීම හම්බේ, මෙහෙම ගැලවීම හම්බේ කියන හිතාන ගොඩාක් ත්‍යාති කරනවා. හැබැයි බුදුහාමුදුරන්ටත් හිතෙනවා ඇත්තටම ඔය කරන දේවල් වලින් ඇත්තටම නිවීම හම්බ වෙනවද? ඔය කරන දේවල් වල ඇත්තටම සසර සැනසීම හම්බ වෙනවද? සසර ගැලවීම හම්බ වෙනවද කියලා ඇත්තට බුදු කෙනාට හිතෙනවා. බුදු කෙනාට මේක හිතුණට පස්සේ බුදු කෙනා මේක පරිවේෂණ කරනවා. කොහොමද ඇත්තට මේක අය උපදින්නේ නැත්තේ? මොකක්ද මේ විශ්වයේ තියෙන දිත්වය? මොකටද අපි ඇලිලා ඉන්නේ? මේ අපේ ඉන්න මේ ආත්මය දැන් ඔබතුමියගේ මංජුලානේ. මංජුලා කියන එක ඇත්ත මංජුලාද වෙ ඉන්නේ. ඔය මංජුලා කියන නම දැන් මේ කවුද? ඒකට ඇත්තම කෙනා කවුද? හිතක් තියනවාද? හිත කියන්නේ මොකද්ද? මනසක් තියනවාද? මනස කියන්නේ මොකද්ද? විඥානය කියන විඥානයේ තියෙන්නේ මොකද්ද? ඇසකන නාසය දිව ශරීරයේ තියෙනවා. මේ වගේ මොකද කරන්නේ? මේ සංඥා අරන් කතාවක් හදනව නේද? මෙන්න මේ පද්ධතිය බුදු කෙනා අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. තේම හරියට කම්පියුටරයක් අධ්‍යයනය කරන්න පටන් ගන්නවා වගේ. යම් කිසි විෂයක් අධ්‍යයනය කරන්න පටන් ගන්නවා වගේ මේ සත්වයා කියන සත්වයාගේ විෂයපතේ අධ්‍යයනය කරන්න පටන් ගන්නවා. අධ්‍යයනය කරගෙන යනකොට මෙයාට හම්බ වෙනවා මේක තිබුණ සුවිශේෂී තැනක්. ඒ කියන්නේ උන්වහන්සේට හම්බ වෙනවා මේ පංචේන්ද්‍රයන්ගේ මුත් විශ්වේනුත් දිත්වේනුත් විඥාණයමුත් හිතේනුත් ඔක්කොගෙම මිදිලා ඉන්න පුළුවන් තරක් හම්බ වෙනවා. ඔක්කොම මිදිලා ඉන්න පුළුවන්. ඒ තමයි මැදුම් පිළිවෙත කියන්නේ. මැදුම් පිළිවෙත. මැදට වෙලා ඉන්න. හරි. දැන් ඔබතුමීට සියල්ල තියෙනවා. ඔක්කොම තියෙනවා. මැදට වෙලා ඉන්න. මැදට. එතකොට තමයි ඔක්කොම පේන්නේ. ගඟේ මැද ඉන්නකොට එහා ඉවුරත් පේනවා මෙහා ඉවුරත් පේනවා. ඒ වගේම වතුරත් පේනවා. ඒ වගේ බුදුහාමුදුරුවෝ මැදුම් පිළිවෙත හොයා ගන්නවා. ඒ තුල මැදුම් පිළිවෙත තුල උන්වහන්සේ මේ ලෝකේ දකින්න පුළුවන් උපරිම බුද්ධිය කියන ඥානය. අපිට පේන්නේ මාන තුනකින් පේන්නේ. මාන තුනක කියලා මම අදහස් කරන්නේ ඇසෙනුයි කනෙනුයි අපේ මනසින් හදාගන්න ඒ කතාවයි. ඔච්චරයි අපිට පේන්නේ. ඇසට පේනනවා කනට ඇහෙනවා මනසින් හදාගන්නවා කතාවක්. ඔච්චරයි අපේ ගාව තියෙන්නේ. හරි. අර මම උස්ස පළල දිගේ ඒ කතාව කියන්නේ නැහැ. මේ ඒ මාන තුන නෙවෙයි මම කියන්නේ මේ ඔච්චරයි අපි දන්නේ. ඇසෙන් ගත්ත ටිකයි කනෙන් ගත්ත ටිකයි හැරුණාම ඒ ටිකයි මනසින් හදාගත්ත කතාවක් තියෙනවා. ওই ටික හැරුණාම අපි මුකුත් දන්නේ නැහැ. හැබැයි මෙන්න මේ තුනෙන් එහාට සිහිය බුද්ධිය වඩාගෙන බුද්ධ කියන ඥාණයට ගිහිල්ලා මේ ලෝකේ ඇත්ත මොකද්ද සත්‍ය මොකද්ද කියලා උන්වහන්සේ තේරුම් ගන්නවා. තේරුම්ගෙන උන්වහන්සේ කියන මේ ලෝකයේ අපිට පෙනෙන්නේ නැති මේ අපිට මේ පෙනෙන ලෝකේ සත්‍ය ලෝකේ නෙවෙයි අපිට නොපෙනෙන අපේ පිටිපස්සෙන් තමයි අපේ සත්‍ය ලෝකේ තියෙන්නේ. ඒක නිසා උන්වහන්සේ කියන මේ ලෝකෙට ලෞකිකයි කියලා කියනවා. අපේ අභ්‍යන්තර ලෝකයට කියන පරමාර්ථය කියලා කියනවා. අපේ අභ්‍යන්තර ලෝකෙට පරමාර්ථය කියලා කියනවා. එහෙම නැත්නම් ලෝකෝත්තරය කියලා කියනවා. මෙන්න මේ ලෝක දෙක ගැන කතා කරන්න පටන් ගන්නවා. ඉතින් බුදුරු කෙනෙක් ඒක ගිහිල්ලා ඇවිල්ලා ඔබට ගැලවෙන්න පුළුවන් සූත්‍රයේ ක්‍රමයේ කියනවා. ඔබට ගැලවෙන්න පුළුවන් ක්‍රමයේ සූත්‍රයේ කියනවා. හරි. එතකොට බුදු කෙනා ඇත්තටම මේ සමස්ත සබ්ජෙක්ට් එකම ඔකට ඉගෙන ගන්න ඕනේ නැහැ. මෙහෙම හිතන්නකෝ ඔබතුමියගේ දතක් පණුව කාලා රිදෙනවා. ඔබතුමිය මේ දතේ පණුව කාලා රිදෙන මේ දත ගලව ගන්න ඔබතුමිය ඩෙන්ටල් විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න ඕනේද? මම අහන්නේ නෑනේ. ඔබතුමිය ඩෙන්ටල් විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට මේ දත ගලව ගන්නවා.
ඔව්. ඔබතුමියට විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ නැහැ. නෑ. එතකොට මෙන්න මේ වගේ එයා මේ විෂයපති අධ්‍යයනය කරලා ඇවිල්ලා එයාට ක්‍රමයේ සූත්‍රය දෙනවා. එතකොට ඒ ක්‍රමයේ දෙන ක්‍රමයේ සහ සූත්‍රය තුලින් එයාට පුළුවන් එයාගේ නිවීම සාක්ෂාත් කරගන්න. එයාට මේ ලෝකේ යථාර්ථය සාක්ෂාත් කරගන්න පුළුවන්. එයාට මේ ලෝකේ ඉවසීම සාක්ෂාත් කරගන්න පුළුවන්. හරි. එයාට මේ ලෝකේ ඊතර වීම සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට අපි ඔබතුමිය බුදු වෙන්න ඕනේ නේ. සරල කිව්වොත්. ඔබතුමිය බුදු වෙන්නේ නැතුව මේක අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මට මේකට කියන්න මම මෙහෙම වචනයක් කියන්නම්. ඇත්තට මේකට සිහිය කිව්වොත් ඔය කට්ටිය දැන් සිහිය කිව්වහම ඔය කට්ටිය සිහිය ගිලි දෙන්නේ. ඔකට සිහිය කියන්නේ මේක කියලා ඔළුවේ හදාගත්ත කතාව තමයි ඔබට හිතෙන්නේ. සිහිය කිව්වම. සිහිය කිව්වම සිහිය කියන්නේ මේක කියලා ඔළුවේ හදාගෙන ඉන්න කතාවක්. ඕක තමයි හිතෙන්නේ. සතර සතිපට්ඨානය කිව්වම සම්මාදිට්ඨිය කියන බුදුහාමුදුරුවෝ කිව්වම බුදුහාමුදුරුවෝ කිව්ව ගාම ඔළුවේ කතාවක් හදාගෙන ඉන්නවා. ඕක තමයි මතක් වෙන්නේ. ඒකට මම කියන්නේ ඒක නෙවෙයි. ඒ නිසා මම වචන වෙනස් කරලා කියනවා. ඔබතුමිය ඉස්සලම නිවන් දකින්න දඟලන්න එපා. නිවන් දකින්න දඟලන එක තුලම තමයි නිවනට මුලාව හම්බ වෙන්නේ. නිවන් දකින්න යන්න එපා. ඔබතුමිය මේ මොහොතේ හරි ඒක මම මෙහෙම කියන්න. මම ඔබතුමිය ඒ වචන මෙහෙම කියන ඔබතුමිය මම මෙහෙම කියන ඇත්තටම ජීවත් වෙන්න ඔබතුමිය. ඇත්තටම ජීවත් වෙන්න ඔබතුමිය. මම ඔබතුමිය ජීවත් වෙන්න කියලා කියනවා. කොහොමද ජීවත් වෙන්නේ? මේ මොහොතේ ජීවත් වෙන්න. මේ මොහොතේ ඉන්න. මේ මොහොතෙත් එක්ක ජීවත් වෙන්න. hina වෙලා ඉන්න. සතුටින් ඉන්න. ආදරෙන් ඉන්න. පරිත්‍යාගයෙන් ඉන්න. ඉවසීමෙන් ඉන්න. මිනිස්සු මිනිස්සු හිතෙන විදිය ඔබතුමියට පේන්න ඕනේ. මිනිස්සු කල්පනා කරන විදිය පේන්න ඕනේ. මිනිස්සු ඔබතුමියට මොන හරි කියනකොට එයාගේ ඇතුළේ හිතෙන දේ ඔයාට පේන්න ඕනේ. පුතා හිතෙන විදිය ඔයාට පේන්න ඕනේ. මහත්තයා හිතෙන විදිය ඔයාට පේන්න ඕනේ. කඩේට බඩුවක් ගන්න කිව්වේ මිනිස්සයා මේක වැඩි ගාන කර විකුණ ගන්න හදනවා. ඒ මිනිස්සයා වැඩ කරන විදිය ඔබතුමියට පේන්න ඕනේ. ලෙඩුණු උපස්ථාන කරනවා. හරි. එතනදී මේ දේවල් කරද්දී ඒ මිනිස්සුන්ගේ ජීවිතය ඔබතුමියට පේන්න ඕනේ. ඔබතුමියේ ජීවිතේ පේන්න ඕනේ. දෙවපියෝ හිතන විදිය පේන්න ඕනේ. මිනිස්සු ඔබතුමියට හොඳ කියනවා. මිනිස්සු ඔබතුමියට නරක කියනවා. මිනිස්සු ඔබතුමියට විවේචනය කරනවා. මිනිස්සු ඔබතුමියට ගරහනවා සමහර විට. මේ දේවල් ඔබතුමියට පේන්න ඕනේ. හැබැයි අහු වෙන්නේ නැහැ. එහෙනම් මේ මොහොතේ ජීවත් වෙන්න. මේ මොහොතේ අවදියෙන් ඉන්න. මේ මොහොතේ ජීවත් වෙන්න. නිවන් දකින්න යන්නත් එපා. මේ මොහොතේ තමයි නිවන තියෙන්නේ. අනාගතේ නිවන් නැහැ. අනාගතේ නිවන හම්බ වෙන්නේ නැහැ. අනාගතේ නිවනක් නැහැ. අනාගතය කාටවත් අපිට නැහැ. අතීතයකොත් අපි කාටවත් නැහැ. අපිට තියෙන්නේ මේ මොහොතේ විතරයි. මේ මොහොත අතහරින්න එපා මම කියන්නේ. මේ මොහොත භුක්ති විඳින්න. මේ මොහොත භුක්ති විඳින්න. කනකොට කණ්ඩ. මොන රස දෙයක් බොනකොට ඒක ඒ මොහොතේ ඒක ඒ වෙලාවේ සිහින ඒක ඒ මොහොතේදල ඒක බොන්න. නිදා ගන්නකොට හොඳට සැපට නිදා ගන්න. අවදි වෙනකොට හොඳ සිහියෙන් අවදි වෙන්න. උයනකොට ප්‍රසන්නව රසට උයන්න. මිනිසුන්ට රෙස්පෙක්ට් කරන්න. ආදරය කරන්න. ගරු කරන්න. නිහතමානී වෙන්න. හරි. මේ මොහොතේ මහා රසට ජීවත් වෙන්න. මේ මොහොතේ ඔබතුමී නිවන් මරුණට පස්සේ නිවන් නෙවෙයි මොනවා හම්බුණත් වැඩක් නැහැනේ. ඔබතුමී දැන් මේ නිවන් දකින්න. මේ දැන් නිවන් දකින්න. මේ නිවන් දකින්න මේ නිවන කියන එක තියෙන්නේ මේ මොහොතේ. ඔබතුමී මේ මොහොතට එන්නකො කිසි දෙයක් මතක් වෙන්නේ නැහැ. කිසි දෙයක් ඇත්තෙත් නැහැ. ඉතින් නිවන් දැකලානේ. මේ මොහොතේනේ නිවන්. මේ මොහොතේනේ නිවන්. මේ මොහොතේ මේ මොහොතේ නෝ මේ මොහොතේ ජීවත් වෙන්න නිවන් දෙන්න. හරි. එහෙම ඉන්නකොට ඔබතුමියගේ භවය දුර වෙලා යනවා. මේ මොහොතට එනවා. ඔබතුමියට කර්ම විපාක නැහැ. අකුසල විපාක නැහැ. සම්මා දිට්ඨිය හැම වෙලේම ඇක්ටිවේටඩ්. සීහ හැම වෙලේම ඇක්ටිවේටඩ්. බුද්ධ හැම වෙලේම ඇක්ටිවේටඩ්. මදුම් පිළිද හැම වෙලේම ඇක්ටිව් වෙලා තියෙන්නේ. හරි. නිවන් දැකලා ජීවත් වෙන්න. මරුණට පස්සේ නිවන් දැකලා නෙවෙයි මරුණට පස්සේ නෙවෙයි
නිවන් දකිත්වා කියලා ගහන්න ඕනේ ඉපදෙනකොට තමයි නිවන් දකිත්වා කියලා ගහන්න ඕනේ. නිවන් දකිත්වා කියලා ගහන්න ඕනේ උපදිනකොට. හරි. ඒ නිසා ඔබතුමිය නිවන් දැකලා ජීවත් වෙන්න. ඔබතුමිය නිවන් දැකලා අන් අයට නිවන් දැකලා ඉන්න කියලා දෙන්න. අන් අයට නිවන් දැකලා කියන්නේ මේ මොහොත භුක්ති විඳින අනිවාර්ය සතුටින් ඉඳයි දුකින් ඉන්නේ. ඔයාලට දුක් කුඩා කියලා ප්‍රශ්න විසඳෙනවද? බුදුහාමුදුරු දුක්ඛ සත්‍යයක් කිව්වනම් ඔයා තේරුම් ගන්න දුක සත්‍යයක් කියන දුක නැති කරන්න බෑ. සත්‍යයක් කියලා කිව්වනේ. එහෙනම් මොකද කරන්නේ? අපේ ජීවිතය කියන්නේ අපේ ලයිෆ් එකම කියන්නේ නෙගටිව් එකක්. ඉපදුණු දවසේ ඉඳන් ඉපදිනකොට තඬාගෙන ඉපදුනේ. එතනම මල පහ කරගන්න. එතනම චූ කරගන්නවා. ඉපදිනකොට මෙතන නෙගටිව් එකක්. හැබැයි මේ නෙගටිව් ලයිෆ් එක පොසිටිව් කරගන්න පුළුවන් නම් කොහොමද පොසිටිව් කරගන්න? මිනිස්සෙක් වෙලා ආර්යයන් වහන්සේක් වෙලා සෝවාන් සකුදාගාමී අනාගාමී අරහත් වෙලා මේ ලයිෆ් එක පොසිටිව් කරගන්න ඕනේ. ජීවිතයේ අතිශය සුන්දර එකක් විදිහට දකින්න. හැබැයි ජීවිතේට ඇලෙන්න හොඳ නැහැ. සුන්දරයි ඒක. මේ ජීවිතය සුන්දර කරගන්න ඕනේ. නිවන් දැක ගන්නට ඕනේ. මරණයට පස්සේනේ ජීවත් වෙලා ඉන්න මේ මොහොතේ නිවන් දැක ගන්න ඕනේ. ඒ නිසා ඔබතුමියට මම බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ මොකද්ද? මේ මොහොතේ නිවන් තියෙනවා. මේ මොහොතේ ඉන්න. මේ මොහොතට ඇවිල්ලා නිවන් දකින්න. නිවන් දැකලා ඉන්නකොට මේ මොහොතට ඇවිල්ලා නිවිලා ඉන්නකොට ඔබතුමියට යථාර්ථය හැර කිසිවක් පේන්නේ නැහැ. යථාර්ථය හැර කිසිවක් පේන්නේ නැහැ. ඒ නිසා ඔබතුමියට මම කියනවා නිවන් දැකලා යථාර්ථය දකින්න. යථාර්ථය තේරුම් ගන්න. නිවන් දැකලා සතුටින් ඉන්න. සතුටින් ඉන්න. ඔබතුමිය නිවන් දැකලා ඉන්නේ සතුටින් ඉන්න. gedara සතුටු උද්‍යානය බවට පත් කරන්න. ඔක gedarak නෙවෙයි. ඔක නිවස කියන්නේ. නිවස කියන්නේ නිවන රැඳුණු තැනට තමයි නිවස කියලා කියන්නේ. නිවන රැඳුණු තැන තමයි නිවන කියලා කියන්නේ. ඕක gedara සතුටු උද්‍යානය බවට පත් කරන්න. ආදරේ කරුණා මෛත්‍රියේ පිරි ඉවසීම පිරුණු තැන. ඉවසීම නැති හැමතැනම ගිනි ගන්නවා මතක තියාගන්න. ඉවසීම මේ ලෝකේ වගා කරන්න ඕනේ. ඉවසීම මේ ලෝකේ වගා. ඒ නිසා ඔබතුමියට මම කියනවා ලබාගත්තා වූ නිවන සාමකාමීව සමරන්න කියලා ඉල්ලා සිටිනවා. මගේ පුතත් කියනවා ස්වාමීන් වහන්සේ මට මේ ඉතින් මම ගොඩක් බණ අහනවා මං මොනවා හරි ඉගෙන ගත්තා මෙයාටත් කියනවා ඊට පස්සේ දැන් කියන දැන් ඕකද හරි අර එදා කිව්ව වෙන එකක් නේද දැන් ඔහොම දැන් මම ෂෙයා කරගන්නවනේ කතා කරනවනේ මට කියනවා දවසක් අම්මේ අම්මා මුකුත් හොයන්න නැතුව නිකන් ඉන්න මට හිතන එතනයි නිවන තියෙන්නේ හරියටම හරි මේ එයා මට කියන මුකුත් හොයන්න එපා අම්මා ඉන්නේ ඔහොම ඉන්න මුකුත් නැතුව මේ හොඳට ඉන්න මුකුත් නැතුව ඉන්න එතන තමයි නිවන කියලා එයා ටිකක් වෙනස් අපේ පුතාගේ කතා බහ හරි මොනවා හරි එයා ටිකක් වෙනස් ඉතින් එයාත් සත්‍ය හොයන්න කැමති කෙනෙක් මම ඇත්තටම සවනස් මේ අවංකවම කතා කරන්නේ වහන්සේ මේ ගේ දහම මං අහනකොට මට දැනුණා ඒකේ මොකක් හරි දෙයක් මට ඒක කියන්න තේරෙන්නේ නැහැ මට දැනුණා මෙතන ඒ කියන්නේ මට හිතුනේ මේ මගේ මේ නිකන් අවසන් ගුරුවරයා හරි මොකක් හරි දෙයක් මට දැනුණා නිකන් මේ එහෙම මොකක් හරි දෙයක් දැනුණා මට මං ඔබ වහන්සේ සිවුර අයින් කරා කියනකොට මට ඇත්තටම කිව්වොත් මට පොඩ්ඩක්වත් ඒක දුකක්වත් මුකුත් නැහැ මට හිතුනේ ඔබ වහන්සේ නිකන් සත්‍ය පෙන්නවා කියන එක. ඒ කියන්නේ සිවුරේවත් සිවුරේ නෙමෙයිනේ සත්‍ය තියෙන්නේ කියන එක. මොකද මට හිතුනේ මගේ ළමයින්ගේ පරම්පරාව බේර ගන්න ආපු කෙනෙක් කියලා මට එහෙම හිතුනේ. මොකද ඒගොල්ලෝ හැමදාම මට කියනවා මේ ඒගොල්ලෝගේ මනසේ දාගෙන ඉන්නවා මේ රහත් වෙනවා කියන්නේ සත්‍ය අන්තිමට දකින්නවා කියනවා නම් සිවුරට එන්න ඕන කියන එක. ඒගොල්ලෝ ඒකට කැමති නැහැ. සිවුරට එන්න කැමති නෑ ඒගොල්ලෝ. එතකොට ඔබ වහන්සේ ඒගොල්ලන්ට දුන්නේ ලොකු මේ නිකන් මේ අර මේ ලොකු දෙයක් ඔබ වහන්සේ නිකන් ඒක වෙනස් කරා නිකන් අර මේ කොහොමද ඒක මං කියන්නේ මේ කියන්නේ අලුත් පරම්පරාවට මෙහෙම කිව්වොත් හරි ලංකා ඉතිහාසයේ රහතන් වහන්සේ නමක් එවන බුදු කෙනෙක් සිවුර ගැලවූ පළවෙනි අවස්ථාව
අන්න හරි සවනස. ඉතින් ඒක මම පුදුම විදියට සතුටු වෙනවා. හදවතින්ම සතුටු වෙනවා. මොකද මේ අපේ පරම්පරාව ඉස්සරහා යන ළමයින්ට මේ ඒ කියන්නේ බය නැතුව නිවන අත්දැකලා ජීවිතේ සන්තෝෂෙන් ඉස්සරහට යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒ කියන්නේ ජීවිතේ විඳලා කාලා බීලා පාරේ ඇවිදලා මේ නිවන් දැකලා සත්‍ය අවබෝධ කරගෙන මේ ලස්සන ජීවත් වෙන්න පුළුවන්. මේ ඇඳුමකට හිර වෙන්නේ නැතුව. මට ඒක හදවතින්ම ඒක ඔප්පු මම කරා. ඒ වෙලාවෙම මේ අර නෙවිල් ගුරුතුමාට මම කතා කරපු මම ඇත්තටම හස්බන්ඩ් එක කාර් එක යනකොට තමයි මම වහන්සේට 50 යනකොට ඒක දාපු ගමම මන්ට අක්කාලා බැලුවම මම ඒ වෙලේම හස්බන්ඩ් එක කිව්වා ඇත්තටම සිවුර අවශ්‍යද අවශ්‍ය නැහැ උන්වහන්සේ සත්‍ය දැක්කනම් ඒක ඇත්තටම ඒක මහා පෙරලියක් මේ අලුත් පරම්පරාවට විශේෂයෙන් මන් දන්නේ මම අම්මා කෙනෙක් විදිහට මගේ පුතා ගැන හිතලා මම පුදුම සතුටකටපත් වුණා. ඒ කියන්නේ එයා මට හැමදාම කියනවා මේ දැන් අපි දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා නිකන් අර පවුලේ වගේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මට උන්වහන්සේ මකට මහාන වෙන්න පුතාලන ගම ආපුවා මේ මම නම් මහාන වෙන්නේ අර පොඩි හාමුදුරුවන්ලා ආයි ඉස්කෝලේ යනවා මොන කරදරයක්ද මේ දැන් මහාන වෙන්නේ මොකටද සත්‍ය දකින්නේ ඇයි ආයි මේ ඉස්කෝලේ යවන්නේ හාමුදුරුවන්ලා මට නම් බෑ කියලා කියනවා ඒකට. ඒ කියන්නේ එයා ඒකට කැමති නැහැ. ඒ වගේ හිර වෙච්ච ඒකට කැමති මම වහන්සේ කෙනෙක්ව මට දැන් දවස් ගාණක් කරනවා අම්මේ ආයි මීටින් එක කවදාද අම්මගේ ස්වාමීන් වහන්සේ කවදාද තියෙන්නේ. හැමදාම අම්මා ආයි කතා කරාද මං කිව්වා පුතේ පොඩි දවසක් අපි දෙමු කලබල වෙන්න ඕනේ නැහැ නේ. ඉතින් අපිට ඒ අවස්ථාවක් හම්බ වෙයිනේ කියලා. ඒ කියන්නේ මං නම් කියන්නේ සෝනස වහන්සේ කරපු දේ අති විශිෂ්ටයි ඇත්තටම කිව්වොත් මේ ඒක මේ හදවතින්ම කියන්නේ ඉදිරි පරම්පරාවට මාර ලොකු මේ කියන්නේ මට හිතෙන ඔක්කොම ඒ සත්‍ය හොයන්න කියලා ඇත්තටම ඔක්කොම ඒක අර පරණ මත තියාගෙන ඉන්න අය අකමැති වෙයි ඒ වුණාට සෝනස ඒක අපිට අදාළ නැහැ ඉතින් ඇත්තටම කිව්වොත් ලොකු කට්ටියකට දෙන්න පුළුවන් ඒ අවස්ථාව ඒක නම් හරිම සන්තෝෂයි හදවතෙන්ම කියන්නේ අනිවාර්යයෙන් ඒක හරිම සතුටුයි මම ගත තීරණේ මම මහාන වුණේ මගේ කල්යාණ මිතුරිය මම කැලේ ගියේ හැමදේම තීරණ ගත්තේ සත්‍යය ගැන හිතලා මම සිවුරේ මට සිවුරේ අඩුවක් තිබුණේ නැහැ මම සිවුරේ වැජ්ජේ බෙබින් හිටියේ දන්නවද සිවුරෙන් මම වැජ්ජේ බෙබින් හිටියේ සිවුරේ මට අඩුවක් තිබෙන්නේ නැහැ මම කිසි අඩුවක් නැහැ වැජ්ජේ බෙබින් හිටියේ හැබැයි වැජ්ජේ බෙබින් හිටපු සිවුර මම ගැලෙව්වේ හරිද ඒ ගැලෙවි සත්‍යය වෙනුවෙන් උඹලා හිර වෙලා ඉන්න තැනින් එළියට එන්න ඕනේ ඕක නෙවෙයි නිවන කියන්නේ නිවන කියන්නේ ඇත්තටම නිවන් ඒක නිවන කියන්නේ ඕක නෙවෙයි ඈ ධර්මයේ කියවන එක කයිවාරු ගහන එක නෙවෙයි තමන්ගේ ප්‍රායෝගික ජීවිතේ තමන්ගේ ඒක ලස්සන තැනක් ඒක ඉතින් ඒ දේ ඒක අමාරු තීරණයක් ඒ අමාරු තීරණය මම විනාඩි කිහිපයක් ඇතුළත ගන්නවා දන්නවද කලින් මම කියනවා මම මේ වගේ අවස්ථාවකට එනවා කියලා මම කලින් කියනවා හැබැයි ඒක කවදද කියලා තිබ්බේ නැහැ එක දේශනාවක් ඉවර වෙනකොට මම ගල් ගුහාවක් ඇතුළතදී අපි කඩලාරි මිතුරු දේශනාවක් කරන දේශනාව කරලා ඉවර වෙනකොට මම ගලකට මේ තට්ටු කරලා කල්පනා කරලා මම මේ සිවුර අතහරිනවා කියලා කියනවා. මේ දැන් පටන් අතහරිනවා කියලා කියනවා. කට්ටියත් ඒක උඩ ගියා. හැබැයි කට්ටිය සතුටු වුණා. ඒ කියන්නේ කට්ටියක සැමරුවා. කෑ ගහලා සැමරුවා කියන්නේ. ඇත්තටම මේ මම මිනිස්සු කවුරුත් ඇත්තට අපි මිනිස්සු කවුරු නිවන් දැකලා නැහැ හාමුදුරුවෝ නිවන් දැකලා නැහැ මිනිස්සු හාමුදුරුවෝ පුදුම ප්‍රෙෂර් එකේ ජීවත් වෙන්නේ. ඔය බලන්නකො මිනිස්සු කොච්චර ප්‍රෙෂර් එකකින්ද ජීවත් වෙන්නේ කියලා ඉරිසියා කර බැන ක්‍රෝධ කර අනුන්ගේ අඩුපාඩු හොයේ මිනිස්සු නිවනට පෙන්නතද හැබැයි මම ඉදිරි දශක කීපය තුළ මිනිස්සුන්ට නිවන ඔවුන්ගේ ජීවිත තුලින් මතු කරනවා. ඔවුන්ගේ ජීවිත තුලින් මතු කරනවා. ඔවුන්ගේ ජීවිතයට කියලා දෙනවා. ඇත්තටම අද ගොඩක් වෙලාවට භාවනාවන් කියන්නේ ආලාර කාලාමගේ උද්දකරාමලාගේ භාවනාවන් තියෙන්නේ. වඩා ඇත්තට බුදුහාමුදුරුවෝ අපිට කියලා දුන්නු භාවනාව තමයි විදර්ශනාව කියන දේ. ඒ නිසා තමයි රිදි කැල්ල පොඩි කරලා දූවිලි ටික දැකලා රහත් උනේ. එතකොට ඔබතුමී ගාව විදර්ශනා ඥානය තියෙනවා. විදර්ශනාව කියන එක තියෙනවා. එතකොට අනම්මනම් භාවනායි සිළුයි සමාධිය ඔලුවට දාගන්න එපා. තේරෙනවද? ලස්සන කාලා බිලා ඉඳලා ජීවත් වෙන්න නටන්න නැටුවත් කමන්නේ නටවුවත් ඔබතුමියට මේ යථාර්ථය මොකද්ද කියලා තේරෙනවා එතකොට. මේ මස් ගොඩක් ඇටසැකිල්ලන්නේ නටවන්නේ කියලා යථාර්ථය තේරෙනවා. ඒ නිසා ඔබතුමිය ඒ විදිහට බුදුදහමේ තියෙන මේ ඔක්කොම බෙහෙත් බොන්න යන්න එපා. මම දෙන අවවාදය ඒක තමයි. එතන එක එක ලෙඩ වලට දුන්නු බෙහෙත් නේ තියෙන්නේ. තේරෙනවද? ඒකට ඔක්කොම බෙහෙත් බොන්න ගිහිල්ලා ලෙඩ අපි අලුත් ලෙඩ හදා ගන්නවානේ.
එතන මුකුත් ඒවා මුකුත් කරන්න යන්න ඕනේ නැහැ. ඔබතුමීට මේ මොකද්ද කියන එක තේරෙනවා. ඔයවා චුට්ටි චුට්ටි තේරුම් ගනිමින් හරි සතුටින් සැහැල්ලුවෙන් නිවි සෙනසිලා ගමන් වැඩ කරගෙන යන්න. තේරෙනවද? මේ මම තව එකක් ඔබ වහන්සේට මම තව එකක් හිතුවා ඔබ වහන්සේගෙන් අහන්න මට හිතුණා දැන් මට ඕනේ මේක අර දැන් මෙහෙමයි සවනහස අර මේක අවසාන කෙලවරක් දකින්නවා කියන එක එතකොට අපි කෙලවරක් ගැන කතා කරන එක මට තේරෙනවා සවනහස ඒ වුණා මට හිතුණා මගේ මොනවා හරි අකුසල් මොනවා හරි තියනවද දන්නේ මට මේක ඒ කියන්නේ මට නිකන් අර සමහරලාට අපේ හිත තමා සවනහස එතනත් මේ අර හිතනවනේ මේක නිකන් කෙලවරක් දකින්නවා කියලා වගේ එකක් මේ අන්න ඒක මම දැන් නම් ගොඩක් වෙලාවට මේ මොහොතේ දැන් ඔබ වහන්සේ එක කතා කරනකොටත් මම කතා කරන බව දැනීමෙන් කතා කරනවා. ඔබ වහන්සේ එක කතා කරන බව දැනීමෙන් දැන් කනකොට හරිය එනකොට මට පුළුවන් ඒ කියන්නේ සමහර වෙලාවට හැම වෙලෙම ඒක එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ පුළුවන් මතක් වෙන හැම වෙලෙම මේ මොහොතේ මම කරන වැඩේට ඒ කියන්නේ පේන එකද ඇහෙන එකද ඒ කරන වැඩේට සිහිය තියලා කරනවා ස්වාමීන් වහන්සේ. ඉතින් මට හිතුනේ ඔබ වහන්සේගෙන් අහන්න මගේ අකුසල කර්ම මොනවා හරි තියෙනවා වහන්සේ පේනවද? නෑ නෑ මුකුත් අකුසල කර්ම නෑ අකුසල කර්ම නෑ පින තියෙනවා. පින තිබ්බට වැඩ නෑ පින පාවිච්චි කරන්නේ නැත්නම් ඒක පවක්නේ. කාලේ බීලා ඇඳලා ඉන්න කාලේ බීලා ඇඳලා සතුටින් ඉන්න පින තියෙනවා. හැබැයි අර නිගණ්ඨනාත පුත්‍රලා වගේ ජීවත් වුණොත් මට ඒකට කරන්න දෙයක් නෑ. තේරෙනවද? කාල බිල ඇඳලා ඉන්න පින තියෙනවා. හැබැයි නිගණ්ඨනාත පුත්‍රලා වගේ අර බමුණු දහම ඔළුවේ දාගෙන ජීවත් වුණොත් මට කරන්න දෙයක් නැහැ. ඒ නිසා කාල බිල ඇඳලා මේ මොහොතේ ජීවත් වෙන සත්‍ය ඔබලාකට එයි. ඔබතුමේ අය වෙනම නිවනක් හොයන්න ඕනේ නැහැ. නිවනේ තමයි ඉන්නේ. ඒක පූර්ණ කරගන්න පූර්ණ වෙයි. ඔබතුමේට මේක අනිවාර්යෙන් ඉවර වෙනවා. මේ සතුටින් ජීවත් වෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.